හලෝ ලස්සන ළමයෝ කොහොමද ඉතින් ඔයාට සතුටෙන් hina වෙලා පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා. ඔන්න ඉතින් අද අපේ ආදරණීය YouTube channel එකේ තවත් එක අලුත් මාසයක තවත් එක ලස්සන වීඩියෝ එකක් එක තමයි ඔයා මේක තුල ඉන්නේ. ඉතින් මාසේ පටන් ගත්ත ගමන්ම පළවෙනි වීඩියෝ එක නිසා මම ඔයාලා හැමෝටම මේ මාසේ සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න එකතු වෙලා ඉන්න ලංකාවාසී ලෝකවාසී හැම හදවතකටම මේ මාසේ හිතනකොටත් වඩා ලස්සන මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම තමයි ඉතින් ළඟ වෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට කට්ටිය ලෑස්ති ඇති නේද? ලෑස්ති කට්ටිය. ඉතින් ඒ වගේම තමයි අසුභාරංචියක් කියන්න ඕනේ. අපි අදින් පස්සේ YouTube හරහා අරගෙන එන හැම වීඩියෝ එකක්ම සහ ඒ වගේම තමයි ලයිව් වැඩසටහනක්ම නතර කරනවා කියලාත් හරි ආදරෙන් මේ අද පළවෙනි දවසේම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මොකද මම දැන් දවස් 5ක් මේ වෙනකොට ළමයි හරියටම ලයිව් වීඩියෝස් එහෙම නැත්නම් ලයිව් ප්‍රෝග්‍රෑම්ස් අරගෙන ආවා. ඉතින් ගොඩක් ආදරණීය හදවත් ගණනාවක් මේකතු වුණා. නමුත් එල්ල වෙච්ච ප්‍රශ්න නිසා මට සිද්ධ වෙනවා ලයිව් වැඩසටහන YouTube හරහා කරන්න නැතුව ඉන්න. ඉතින් ඔයාලට හැමදාමත් වගේ TikTok එකෙන් පුළුවන් වෙයි මාව බලන්න. ඉතින් YouTube හරහා අරගෙන එන සියලු වැඩසටහන් සහ වීඩියෝ හැම දෙයක්ම නතර කරනවා. මේක තමයි අන්තිම වීඩියෝ එක කියලාත් ආදරෙන් මතක් කරනවා. ඔයාට සුබ මාසයක් වුණාට සමහරලාට මට සුබ මාසයක් නෙමෙයි වෙන්න ඇති ළමයෝ. නමුත් හරි ආදරෙන් මතක් කරනවා මම TikTok එකේ හැමදාමත් හිටියා වගේ හරිම ආදරෙන් වත් එක්ක ඉන්නවා. YouTube එකේ මේ වෙනකන් තිබුණ හැම දෙයක්ම නතර කරන්න තමයි මම මේ වෙනකොට තීරණය කළා තියෙන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ වෙනකන් මගෙත් එක්ක රැඳලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. YouTube හරහා මාව නරඹපු මගේ වීඩියෝස් බලපු මගේ ලයිව් බලපු හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වීඩියෝ එක මහ ලොකු වීඩියෝ එකක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අද මේ මාසේ පළවෙනිදා දවසේ මෝඩයාගේ දවසේ තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ. ඒ නිසා මම කියන කිසි දෙයක් විශ්වාස කරන්න එපා කියලා ගොඩාක් ආදරෙන් මතක් කරන ගමන් ඉතින් ඔන්න අද මෝඩයාගේ දවසේ ඔයා ඇඳුනාද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ. කොහොම හරි ඉතින් නෑ මම එහෙම නතර කරයිද කවුරු හරි ගල් මුල් ගැහුව කියලා මම නතර කරනවද? ඉතින් ඔයාලා ඔන්න හරි ආදරෙන් මතක් කරන්න ඕනේ මෙතන එහාටත් අපි ඉන්නවා YouTube එක අතරේ වගේම TikTok එකේ Facebook එකේ ඔය හැමතැනම. ඉතින් අද මේ මෝඩයාගේ දවසේ පුංචි ගොන් ජෝක් එකක් කරන්න හිතුණා. ගොන් ජෝක් එක ඔන්න ඔයාට කිව්වා. ගොන් ජෝක් එකට රැවටුණාද දන්නේ නැහැ. කොහොම හරි ඉතින් thank you so much මේ වීඩියෝ එක බලන්න එකතු වුණාට. ඉතින් හරි ආදරෙන් එකතු කරගන්නවා ළමයිනේ. අද මේ වීඩියෝ එකේ සාරාංශයක් එහෙම නැත්නම් මේක ඇතුළත් වෙන දෙයක් මොකවද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මම මේ වීඩියෝ එක අද කරන්නේ ඇත්තටම මේ මාසේ තියෙන විශේෂත්වය ගැන කියන්න නම් නෙමෙයි. ඉතින් අලුත් අවුරුදු මාසේ මේ විදිහට දාන පළවෙනි වීඩියෝ එක නිසා හරි ආදරෙන් මතක් කරනවා මේ මාසේ ආයමත් කියන්නේ සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ ඔයාටත් වගේ මටත්. අපි හැමෝටම වෙන්න ඕනේ කෙසේ දේ විදිහටම සිද්ධ වෙලා මේ මාසෙම හිතා ගන්න බැරි තරම් ලස්සන මාසයක් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරන ගමන්. ඉතින් එහෙනම් ඇත්තටම මේ මන් දන්නේ නැහැ මේ වෙලාවේ ඔයා මොනවා කරන ගමන් මේ වීඩියෝ එක බලන කෙනෙක්ද කියලා. සමහර වෙලාවට අර ගොන් ජෝක් එකට චුට්ටක් රිදුනද දන්නෙත් නැහැ. මම නතර කරනවා කිව්වට පස්සේ සමහර වෙලාවට උ රිදෙන්නේ නැති. නමුත් බය වෙන්න එපා. මම මැරෙනකම් මේ දේ හරි ආදරෙන් කරනවා සහ මැරෙනකම් කියන්න බෑ. නමුත් මාව මිනිස්සු අහනකම් මම ඔයත් එක්ක කතා කරනවා. ඉතින් බොහොම ස්තුතියි මේ විදිහට එකතු වෙලා ඉන්නවට. හදවතින්ම ආදරෙයි. වගේම තමයි විශේෂම පණිවිඩ දෙකක් විතර තියෙනවා මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ වෙනකොටත් දන්නවා ඇති FM අපි YouTube channel එක හරහා අපි live programs අරගෙන එනවා. live programs බලන්න ගොඩක් ආදරණීය හදවත් එකතු වෙනවනේ. ඉතින් ඔන්න ඔයාටත් හරි ආදරෙන් අවස්ථාව දෙනවා. හැම දවසකම සතියේද සතියන්තද කියලා නෑ. හැම දවසකම හරියටම දහවල් 2:30 ඉඳන් 3:04 විතර වෙනකන් මං ඉන්නවත් එක්ක. ඉතින් ඔය කියන ටයිම් එක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන් වුණා. මම ඉන්න වෙලාව අනිවාර්යයෙන්ම කමියුනිටි පෝස්ට් එක අනිවාර්යෙන් ඔයාලට අප්ලෝඩ් කරන්න. ඉතින් ලයිව් අබිගේ කටහඬ අහන්න කැමති කට්ටිය, හිත නිවා ගන්න කැමති කට්ටිය මේ YouTube channel එක අර අනිත් YouTube channel වලට ගොඩක් වෙනස් YouTube channel එකක් නිසා මේ YouTube channel එකෙන් වෙන්නේ හිතක් නිවන එක නිසා හරි ආදරෙන් මතක් කරනවා. ඉතින් නිවෙන්න නම් අනිවාර්යෙන්ම වාට එකතු වෙන්න හොඳම සහ ගැළපෙනම ලයිව් එකක් තමයි FM අපි හදවතේ නවාතැන්පල කියලා කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් ඔන්න පළවෙනි පණිවිඩය මේ විදිහට කියලා ඉවර වෙනකොට දෙවෙනි පණිවිඩය විදිහට හරි ආදරෙන් මතක් කරන්න ඕන කාරණේ තමයි අපි මාස දෙකක් ඇතුලේ ඔන්න subscribersලා count එක 15000ක් අරගෙන ගියා. ඔන්න ඉතින් අපිගේ YouTube ගමනේ මාස දෙකක කාලයක් ඇතුලෙන් ඔයාලා මේ දීපු ආදරයට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ පළවෙනිදා දවසේ ගොන් ජෝක් එකක් කරා, පණිවිඩ දෙකක් කිව්වා. මෙන්න මේ විදිහට තමයි අද මේ වීඩියෝ එක පටන් ගන්නමකුත් නැහැ, අවසානෙකුත් නැහැ, කොහෙන්ද ඉවර වෙන්නේ කියලා දන්නේ නැහැ.
කොහොම හරි ඉතින් අබිත් එක්ක එකතු වෙලා ඉන්නවට බොහොම ස්තුතියි. මේ මාසෙ පුරාවටත් අබිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරන ගමන් එහෙනම් ඉතින් ළමයිනේ ඇත්තටම මේ වීඩියෝ එක බලවුවේ අපරාධ කියලා හිතනවද? කමන්නේ අපරාධ කියලා හිතනට ඔය ගොන්ජෝක් එක හරි අහුවනේ. ඉතින් මේ බොහොම ස්තුතියි. අබිත් එක්ක රැඳිලා හිටියට සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. FM අභිවයෝ මේ අහගෙන ඉන්නේ. කතන්දර තියෙනවා ගොඩක් කතා කරන්න. ලයිව් කතා කරමු, නිකන් කතා කරමු, වීඩියෝස් වලින් කතා කරමු, හැමතැනින්ම කතා කරමු. ඉතින් තාමත් සබස්ක්‍රයිබ් කරලා නැතුව බලාගෙන ඉන්නවනේ. කමන්නේ සබස්ක්‍රයිබ් කරගෙන යන්න. බෙල් අයිකන් එක ක්ලික් කරගෙන යන්න. මොකද ඒක ක්ලික් කරේ නැත්නම් ඔයාට බැරි වෙනවා. මම ලයිව් එකක් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න. ඉතින් වීඩියෝස් නම් පස්සේ හරි බලන්න පුළුවන්. ලයිව් එක පස්සේ බලන්න බෑනේ ළමයි. ඉතින් ඒ නිසා ඒවට එකතු වෙන්න. හිතේ වේදනාවක් තියෙන මිනිස්සෙක් නම් අනිවාර්යෙන් මේ මාසෙත් ඔයාට අවස්ථාව තියෙනවා අපිත් එක්ක නිවෙන්න. ඉතින් ඔව් මේ මාසෙ පුරාවට මම ඉන්නවත් එක්ක YouTube හරහාත් එකතු වෙනවා. ඒ වගේම තමයි අර හරි ආදරෙන් මගෙත් එක්ක වගේ හිතේ තියෙන හැමෝදේම බෙදා ගන්න පුළුවන්. ඔව් මේ මාසෙ සුබ වෙන්න, ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් මේ වීඩියෝ එකෙන් සමුගන්න අපි හෙටත් මුණ ගැහෙමු. නෑ. අද ඉඳන්ම මුණ ගැහෙමු. හරියටම දහවල් 2:30 ඉඳන් ආදරෙන් කතා කරන්න. ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙනවා දවස් 3ට වගේ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් එකතු කරන්න මේ YouTube එකට. ඉතින් පළවෙනි දවසේ පළවෙනි වීඩියෝ එක විදිහට මේ විදිහට රිලීස් කරනවා මේ වීඩියෝ එක. ජය වේවා, සුබ වේවා. හිතන පතන කරන කියන හිතන පතන හැමදේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ව ගොන්ජෝක් එකකින් හරි මෝඩයක් කරන්න මේ වැරදෙනවනේ වචන කමන්නේ. ඔයාගේ යාළුවෙක් මෝඩෙක්ව කරන්න ලැබෙන සුබ මාසයක් වෙන්න කියලා නෑ සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් අද යනවා දැනට යනවා සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න ඔයාගේ මූණට hinaවක් ගෙන්න ගන්න මොනවා හරි දෙයක් කරන්න ඒ වගේම තමයි ඔය hinaව නැති කරගන්න කිසිම දෙයක් කරන්න එපා කියලා කියන ගමන් සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න ඕනේ. අපි ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් අලුත් ලයිව් එකකින් මොන ගැහෙනකන් සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න. ඉහින් එන්න ஆதரை உன் கண்கள் இரண்டால் என்னை கட்டி இழுத்தாயே